හයි ආවාද නෙළුම් කුරුල්ල ආවා අපි නෙළුම් කුරුල්ල ෆිල්ම් එක නෙවෙයි ඇත්ත නෙළුම් කුරුල්ල මේ යාළුවෙකුට ආවා හයි ඉතින් තව කෙනෙක් ඉන්නවා අපි යනවා දැන් ටිකට් එක ගන්න ඒ කට්ටිය ටිකට් ගන්න හරි ආයෙත් බලන්න අපි දැන් යන්නේ මෙතන වරුනේ යන්න පුළුවන් අපි ඇතුළට යන්නේ මොනක දාන්න අපි බලලෙමු උඩට ගිහිල්ලා. මෙහෙන් එන්න බැරිද? ආයේ ඉතින් මේ පැත්තෙන් එන්න බැරිද? මේ පැත්තෙන් එන්න බැරිද? මේ බලන්න මුළු කොළඹ පච කියලා දෙනවා අනිත් අයට. පච කීරෝ මොකද අනිත් දෙන්න කොහොමද දන්නේ අපි මේව ගැන. හයි. ඔයාලා මොකද හිතන්නේ? මේ වීඩියෝ වල මොනවාරි කියන්නද? මෙහෙමයි. මෙතන ඇත්තටම මුකුත් කරගන්න ඉඩ නැහැ හැමෝම ෆොටෝස් ගන්නවා. මේ නේද? ඔව්. තව අපිට මේ අන්න මේ අම්මනේ ෆෝරින් කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා එයාත් එක්ක අපි මාත් එක්ක ෆොටෝ ගන්නවා. මෙයාත් එක්ක ෆොටෝ ගන්න ඕනේ කියලා. කස්ටිය බලන්න. ලයිට් දාන්න පටන් ගන්නවා. නෝකයි තත්ත්වේ. හරිම ලස්සනයි. අපි පහලට යන්නයි යන්නේ. අර ඉවරයි. ඉලක්ෂන් කාර්යයෙන් කරනවා. මේ ෆෝන් එක
අපි එළියට ආවා. දැන් අපි යන්න තමයි ඉන්නේ මේ අපේ නවාතැන වෙත. හරිම ලස්සනයි. ඊට ගිහින් බැලුවාම view එක මාරම ලස්සනයි. මෙන්න මේ බලන්න. මෙතන ලයිට් දාලා තව ටිකක් අර ෆොටෝ එක try කරමුද? ඕනෝක තමයි වැඩි මෙතනට ආවහම. ෆොටෝ ගන්න එක විතරමයි වැඩි. අපි නම් යමු. යා. දවසක හවසකද? දවසක හවස. අපි දැන් මේකට ආනේ ලස්සනට වෙනවා. තව එක ලස්සනට අපි වෙන්නේ. ඕ බල්ලෝ. ගෑල්ලමයි හතර දෙනේ. බල්ලොත් එක්ක බෑ. බල්ලොත් එක්ක බෑ. ගෑල්ලමයි හතර දෙනේ තනියම පොළොත කොටුවා යනවා දැන්. පයින් යනවා. අපි හිතුවා පයින් යන්න. ඒක සෞඛ්‍යයට හොඳ ඉන්න. සෞඛ්‍යයට හොඳ නිසා. මේ බල්ලොත් එක්ක බෑ තමයි. බල්ලු බුරනවා. බල්ලු බුරනවා. අපි ඒක පයින්ම ගියා නම් හොඳයි කියලා. හොඳයි කියන්නේ පොඩ්ඩක් නිකන් වෙනසකටත් එක්ක ජොලියටත් එක්ක හරිම නිදහස්. ඒ හැබැයි අද මේ එක්සෑම් මාවත් අර ඉවර වෙන දවසේ මේ වගේ දෙයකට වෙන අමාරුනේ. හරිම මහසි. මේ කොළඹ රෑවල වැඩිපුර විඩියෝ දවස් හදනේ. ඇත්ත. මේ 11:50 වෙලාව අපි දැන් තමයි ආවේ. අතිශය ප්‍රථම වතාවට මේ ගෙදර කවුරුත් නැතුව තනියම මේ එළියට ගිහින් ආවනේ. Girls day out. අපි පොලිස්ලත් 11 ඉන්න බෑ අපි ගියා. එහෙම එකක් නෑ. අතිශය ප්‍රථම වතාවට මේ අපිට ඒක ලොකු දෙයක් වුණාට සමහර අයට නිකන් මේක වෙන සාමාන්‍ය දෙයක් වෙන්නේදී නේ. සමහර අය රැඳුනට ගිරක් බහිනා. රැඳුනට එළියට බහින නැති. හැබැයි අපිට නිකන් අද තමයි ඒවත් ගියේ නේ. Girls day out. ඊළඟ අපි අලුත් බ්ලොග් එකකින් ආයෙත් හම්බෙමු.